ඔයා කොච්චර එක්ස්පෙන්සිව් සීරම්ස් මොයිස්චරයිසර්ස් යූස් කරත් ඔයාගේ ස්කින් එකට කිසිම ග්ලෝ එකක් නැත්ද. සමහර වෙලාවට ඒ සීක්‍රට් එක ඇත්තේ සිම්පල් එක්ස්ෆොලියේෂන් එකක වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මොකද්ද මේ එක්ස්ෆොලියේෂන් කියලා කියන්නේ කියලා. Hi, welcome back to Cosmetics.lk YouTube channel. අද කතා කරන්න යන්නේ මොකද්ද මේ exfoliating එහෙමත් නැත්නම් මොකද්ද මේ scrubbing කියලා කියන්නේ. මේකෙන් මොන වගේ දෙයක්ද ඔයාලට ලැබෙන්නේ? ගොඩක් වෙලාවට මේ දෙකේ අතර වෙනස. ඇයි මේක සිද්ධ කරන්න ඕනේ? ඇයි මේක සමත අත්‍යවශ්‍ය වෙන්නේ කියන දේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් අපි ඒ ගැන කතා කරමු. ඉතින් ඊට කලින් ඔයගොල්ලන් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට අමතරව මේ වගේම වීඩියෝ එකක් ඔයාලට දාපු ගමන් බලන්න පුළුවන් bell icon එක click කරලා තියාගත්තොත්. ඉතින් exfoliation එකක් කියලා කියන්නේ ඔයාගේ සමේ තියෙන dead skin cells remove කරන process එකක්. ඉතින් ගොඩක් වෙලාවට මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන් මේ exfoliation කියන එක. එකක් තමයි physical exfoliation, දෙවෙනි එක තමයි chemical exfoliation. ගොඩක් වෙලාවට දැන් අපි මුහුණේ මැරුණු සම ගැන කතා කරෝදී ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මට ගන්න කිසිම ප්‍රොඩක්ට් එකක රිසල්ට් එකක් නැහැ. කිසිම ග්ලෝ එකක් නැහැ. මම මොන ගාන දීලා ගත්තත් කිසිම රිසල්ට් එකක් මට එන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි ඔයාගේ මැරුණු සම හරියාකාරව ඔයා ඉවත් කරන්නේ නැතිකම. ඉතින් ඒක තමයි මූලිකම හේතුව. ඉතින් ඔයාගේ සම පැහැපත්ව නිරෝගීව තියාගන්න මේ එක්ස්ෆොලියේෂන් කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් ඒක අනිවාර්යෙන් මතක තබා ගන්න ඕනේ. එතකොට අපි කතා කරමු මොකද්ද මේ physical exfoliation, chemical exfoliation කියන්නේ කියලා. එතකොට physical exfoliation කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර අපි ස්ක්‍රබ් එකක් ගත්තොතින් ඔයගලන් දන්නවා පොඩි particles අන්තර්ගත කරලා ඔයගලන්ට මිලදී ගන්න තියෙනවා ස්ක්‍රබ් වර්ග. අන්න ඒ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ physical exfoliation කියලා. සමහරවිට large particles තියෙන්න පුළුවන්. එක එක විදිහට ඕක එන්න පුළුවන්. ඉතින් මේ වගේම තමයි chemical exfoliation කියලා කියන්නේ acid වර්ග. ඒ කියන්නේ AHA, BHA. අපි කියන alpha hydroxy acid, beta hydroxy acid. මෙන්න මේ වගේ acid වර්ග අන්තර්ගත වෙලා තියෙන සහ enzymes අන්තර්ගත වෙලා තියෙන exfoliators. මෙන්න මේ වගේ දේවල් වලින් කරන exfoliations තමයි අපි කියන්නේ chemical exfoliation කියලා. එතකොට මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණාව තමයි මේ දේවල් දෙකින්, ඒ කියන්නේ අපි දැන් කතා කරපු physical exfoliation එක, chemical exfoliation කියන මේ දෙකෙන් ඔයා physical exfoliation එක කරනකොට ගොඩක් ඔයා හිතන්න ඕනේ දෙයක් ඔයාගේ ස්කින් එකේ active acne තියෙනවා නම්, acne breakouts තියෙනවා නම්, ස්කින් එක ගොඩක් sensitive නම්, එහෙම කෙනෙක් ගොඩාක් බරපතල විදිහට සම ගොඩක් තදින් තද කරලා ස්ක්‍රබ් කරන්නේ නැහැ. ස්ක්‍රබ් වගේ දේවල් ඇත්තටම අවොයිඩ් කරනවා නම්, යූස් කරන්නේ නැතුව ඉන්නවා නම් තමයි ගොඩක් හොඳ. මොකද ඒ වගේ ඒවා වලින් අර මම කිව්වා වගේ ස්ක්‍රබ් එකේ පොඩි පාටිකල්ස් එනවා. ඒවා සමහරලාට ඇක්නි තියෙන කෙනෙක් නම් මේ ඇක්නි ඇතුළට ගිහිල්ලා ආසාත්මිකතාව වෙන්න පුළුවන්. ඉරිටේෂන්ස් වෙන්න පුළුවන්. ඇක්නි කැඩෙන්න පුළුවන්. ඉතින් තව ඒකෙන් වෙන ආසාත්මිකතාවය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එතකොට ගොඩක් දෙනෙක් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ ඇක්නි වගේ තියෙනකොට ගොඩක් අය මේ වැරදි උපදෙස් දෙනවා මේ හොඳට ස්ක්‍රබ් කරන්න කියලා. ඉතින් ඒක හරිම වැරදි උපදෙසක්. මොකද ඇක්නි තියෙනකොට ස්ක්‍රබ් කරන්න එපා. මොකද ඇක්නි තිබ්බම ස්ක්‍රබ් කරාම වෙන්නේ ඇක්නි එක තවත් ආසාත්මිකතාවය වැඩි වෙලා ඇක්නි එක වැඩි වෙනවා මිසක් සුව වෙන එක නෙමෙයි. ඒතකොට අපි ඇක්නි එකට naturallyම හොඳ වෙලා යන්න දෙන්න ඕනේ ස්ක්‍රබ් නොකර. ඉතින් ඒක මතක තියාගන්න ස්ක්‍රබ් කිරීමේදී. අපි කතා කරමු ඇයි exfoliation කියන එක ගොඩක් important කියලා. ඇයි වැදගත් වෙන්නේ? පළවෙනිම දේ එකක් තමයි ඔයාගේ සම මතු පිට තියෙන dead skin cells හොඳින් ඉවත් කරගන්න. ගොඩක් වෙලාවට මැරුණු සම මතු පිට එකතු වෙනකොට
ඒ කියන්නේ ස්කින් සෙල්ස් ගොඩක් බිල්ඩ් අප් එකක් වගේ වෙනකොට ඔයාගේ සම ඉක්මනටම ඩල් වෙනවා. ඒක නිසා එක්ස්ෆොලියේෂන් එක කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. දෙවෙනි එක තමයි ඔයාගේ පෝස් ක්ලොග් වෙන එක නවත්තන්න හැකියාවක් තියෙනවා ඔයා එක්ස්ෆොලියේෂන් එකක් කරනකොට. ඒ කියන්නේ සිදුරු අවහිරතාවයක් වෙන එක ගොඩක් වෙලාවට පාලනය වෙනවා මේ එක්ස්ෆොලියේෂන් එකකින්. අනිත් දේ තමයි ඔයාගේ ස්කින් එකට හොඳ බ්‍රයිට්නින් ලුක් එකක්, හොඳ ග්ලෝ එකක් සහ අර ස්කින් එකේ ටෙක්ස්චර් එකේ හොඳ ස්මූත්නස් එකක්, ස්මූත් ලුක් එකක් ඔයාගේ ස්කින් එකට, ඔයාගේ ස්කින් ටෙක්ස්චර් එකට ලැබෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ අනිත් දේ ගොඩක් වෙලාවට ඔයා එක්ස්ෆොලියේෂන් එකක් කරනවා නම් ඔයාගේ සමට ප්‍රොඩක්ට්ස් ඇබ්සෝබ් වෙන ප්‍රමාණයත් වැඩි. මොකද ගොඩක් දෙනෙක් කියන දෙයක්නේ, මොන ප්‍රොඩක්ට් එක යූස් කරත් මට කිසිම රිසල්ට් එකක් නැහැ, ග්ලෝ එකක් නැහැ, තේරුමක් නැහැ, මං සල්ලි ගොඩක් නාස්ති කරලා තියෙනවා, වැඩක් නැහැ කියලා. ඉතින් මේකට හේතුව තමයි ඔයා හරියට ඔයාගේ ස්කින් එක එක්ස්ෆොලියේට් කරන්නේ නැතිකම. එතකොට ඔයාගේ ස්කින් එකට ප්‍රොඩක්ට්ස් ඇබ්සෝබ් කරගන්න මේ එක්ස්ෆොලියේටින් කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා තමයි ගොඩක් වෙලාවට මේ එක්ස්ෆොලියේෂන් එකක තියෙන වැදගත්කම වෙන්නේ. හරි, අපි දැන් කතා කරන්නේ වැදගත්ම කොටස. ඒ තමයි ඔයා එක්ස්ෆොලියේෂන් එකකදී ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක එක්ස්ෆොලියේට් කරනකොට ඔයා අවොයිඩ් කරන්න ඕනේ දේවල් මොනවාද? ගොඩක් දෙනෙක් මේ මිස්ටේක්ස් කරනවා මේ එක්ස්ෆොලියේට් කරනවා කියලා. පළවෙනිම දේ, ඔයාගේ ස්කින් එක ඕවර් එක්ස්ෆොලියේට් කරන එක ඔයා නතර කරන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට මේ එක්ස්ෆොලියේට් කරනවා කියලා ඔයා මේ එක දිගට, විශේෂයෙන් මේ AHA BHA වගේ තියෙන ඇසිඩ්ස් වර්ග අන්තර්ගත වෙලා තියෙන එක්ස්ෆොලියේටර්ස් ඔයා මේ එක දිගට යූස් කරන්න හොඳ දේවල් නෙමෙයි. අනිවාර්යයෙන්ම සතියකට දවස් 2ක් හෝ 3ක් තමයි යූස් කරන්න ඕනේ. ඉතින් ඒක මතක තියාගන්න, කොහෙත්ම එක දිගට යූස් කරන්න එපා. ඉතින් ඒක ගොඩක් වැදගත් දෙයක් වෙනවා ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන එකෙන්. මේ එක්ස්ෆොලියේෂන් එක කියන එක හරි විදියට යූස් කරෝතින්, කියන්නේ හරි විදියට කරෝතින් ඔයාට හොඳ බෙනිෆිට්ස් උත් අතුරු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඔයා එක ඕනකටත් වඩා කරෝතින්. ඊළඟ දේ තමයි ඔයා ගොඩක් හාෂ්, ඒ වගේම මේ ලාර්ජ් පාටිකල්ස් තියෙන ස්ක්‍රබ් වගේ දේවල් යූස් කරනවා නම් ඒ වගේ දේවල් වලින් ස්කින් එකට වෙන තියෙන ඩැමේජ් එක වැඩි. අනිත් දේ තමයි ඔයා ස්ක්‍රබ් කරනකොට ඔයාගේ ස්කින් එක, විශේෂයෙන්ම ඇක්නි තියෙන ස්කින් එකක් නම් ටිකක් ඇග්‍රෙසිව්ලි ඔයා ස්ක්‍රබින් මෙතඩ් එක පාවිච්චි කරනවා නම් ඒක අවොයිඩ් කරන්න ඕනේ. අනිත් දේ තමයි ඔයා අනිවාර්යෙන්ම එක්ස්ෆොලියේටර් එකක් යූස් කරලා නැත්නම් මේ එක්ස්ෆොලියේෂන් එකක් කරාට පස්සේ අනිවාර්යෙන්ම මොයිස්චරයිසර් එකක් නැත්නම් අයිස් කියුබ්ස් වලින් වගේ මූණ මසාජ් කරන එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න, ඔයා කෙමිකල් එක්ස්ෆොලියේෂන් එකක් කරනවා නම් නැත්නම් ෆිසිකල් එක්ස්ෆොලියේෂන් එකක් කරනවා නම් රාත්‍රී කාලයේදී කාලය විදිහට තෝරා ගන්න. ඒ වගේම තමයි ඊට පහුවෙනිදා ඔයා එළියට යනවා නම් SPF 50ක් තියෙන සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්නම අවශ්‍යයි. ඉතින් ඔයාට ඔයිලි ස්කින් එකක් නම් තියෙන්නේ, ඔයා සතියකට දවස් 2ක් හෝ 3ක් මේ එක්ස්ෆොලියේෂන් කියන එක නැත්නම් ස්කින් එක එක්ස්ෆොලියේට් කරන එක ඉතාමත් වැදගත්. ඔයාට ඩ්‍රයි සෙන්සිටිව් ස්කින් එකක් නම් තියෙන්නේ, ඔයා සතියකට එකපාරක් විතරක් මේ එක්ස්ෆොලියේෂන් කරන එක ප්‍රමාණවත්. ඉතින් ඔයා හරියට එක්ස්ෆොලියේට් එකක් යූස් කරලා ඔයාගේ ස්කින් එක හොඳට මේ කැන්ඩෙඩ් ස්කින් සෙල්ස් හොඳට රිමූව් කරනකොට ඔයාගේ ස්කින් එකට ග්ලෝ එකක්, හොඳ පැහැදිලි වෙනසක්, හෙල්ති ලුක් එකක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. වගේම ඔයා දැන්ට යූස් කරන ප්‍රොඩක්ට්ස් වල ඩබල් බෙනිෆිට්ස් ලබා ගන්න හැකියාවක් තියෙනවාට. ඉතින් මේ වීඩියෝ එක ගැන මේ අද අපි කතා කරපු දේ ගැන ඔයගලන්ට මොන හරිම ගැටලුවක් තියෙනවා නම් අපිව සම්බන්ධ කරගන්න සහ ඔයාට ගැළපෙනම එක්ස්ෆොලියේට් එක මොනවාද කියලා අපෙන් දැනගන්න පුළුවන්. ඔයාගේ ස්කින් ටයිප් එකට ගැළපෙන එක්ස්ෆොලියේට් එක සහ ස්ක්‍රබ් එක උනත් ඔයා යූස් කරනකොට ඔයාගේ ස්කින් ටයිප් එකට ගැළපෙනම ස්ක්‍රබ් එක ඔයා යූස් කරන්න අනිවාර්යෙන්ම තෝරා ගන්න ඕනේ. මොකද නැති වුණොතින් ඔයාගේ ස්කින් එකට ඇක්නි වගේ දේවල් නැත්නම් ඇක්නි බ්‍රේක්අවුට්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.
ඉතින් මේ පිළිබඳව තමයි ඔයගලන්ට දැනුවත් කරන්න ඕනුනේ. ඉතින් ඔයාට මේ සම්බන්ධයෙන් ඕනෑම දෙයක් දැනගන්න හැකියාවක් තියෙනවා. අපේ සෝෂල් මීඩියා ලින්ක්ස් මං සඳහන් කරන්නම්. ඒ වගේම දුරකථන අංකයන් සඳහන් කරන්නම්. ඊට අමතරව ඔයාට 100% ඔරිජිනල් කොස්මැටික්ස් මිලදී ගන්න හැකියාවක් තියෙනවා. cosmetics.lk වෙබ්සයිට් එක හරහා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් කරන්න අවශ්‍යයි. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ඔයාගේ supplements vitamins අවශ්‍යතා ඔයාට පුළුවන් supplementwall.lk වෙබ්සයිට් එක හරහා මිලදී ගන්න. 100% විශ්වාසය. මොකද ශාරීරික අභ්‍යන්තරය ගැන ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න මේවා ගන්නකොට. ඉතින් ඔයාට විශ්වාසයෙන් ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් supplementwall.lk කියන්නේ වෙබ්සයිට් එක මම සඳහන් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙනවා කියලා. මොකද මේ ප්‍රොඩක්ට්ස් යූස් කරාට ගොඩක් දෙනෙක්ට බෙනිෆිට්ස් නැහැ කියලා කියනවානේ. රිසල්ට්ස් නැහැ. කොච්චර ප්‍රොඩක්ට්ස් වලට ඔයගොල්ලන් සල්ලි නාස්ති කරත් මේ රිසල්ට් එක එන්නේ නැහැ. පරක්කුයි. ඉතින් මේකට හේතුව හරියට වගේ ස්කින් එක එක්ස්ෆොලියේට් කරන්න නැතිකම. ඉතින් මේක වගේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලන ගමන් අදට මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.